ආයිබෝන් ඔබන්ට කොහොමද ඉතින්? මම ඉන්නේ චීනයේ ටියන්ජින් නුවර සිකිම් දිස්ත්‍රික්. ඉතින් චීනය ගැන ඔයගොල්ලෝ ගොඩක් මේ වෙනකොට විස්තර අහලා ඇති. ඉතින් මම අද කතා කරන්න යන්නේ ප්‍රවාහන මාධ්‍යයන් ගැන චීනයේ තියෙන. ඔයගොල්ලෝ සාමාන්‍ය ප්‍රවාහන මාධ්‍යයන් ගැන කතා වුණා. කතා වෙන්නේ සාමාන්‍ය බස්, සාමාන්‍ය ස්ට්‍රීට් වල රට තමයි ලංකාවේ අපිට එහෙම මතක් වෙන්නේ. නමුත් චීනයේ ඊට වඩා හාත්පසම වෙනස් වෙනවා. එහෙම වෙන්නේ කොහොමද? ඒක හේතුවක් තමයි තාක්ෂණය. අනිවාර්යෙන් තාක්ෂණයේ අංක එක තමයි චීනය. හරි. මේ මගේ පිටිපස්සේ තියෙන්නේ පාපෙදි කියලා. ඉතින් අරහෙටම යනකම් පාපෙදි කියලා තියෙනවා. ඉතින් මේකේ විශේෂත්වය තමයි චීනයේ හැම කොනකම මේ වගේ පාපෙදි විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඇයි එහෙම තියන්නේ? සාමාන්‍යයෙන් මේක පාපෙදි පාවිච්චි කරන්නේ චූටි වැඩකට සම්මි පොඩි දුරකට වාක්කරි වැඩකට ඉක්මන් වැඩකට යනවා නම් අනිවාර්යෙන් මේ චීන මිනිස්සු අනිවාර්යෙන් මේක පාපෙදියක් ගන්න. මේ පාපෙදිය ඇත්තට විශේෂත්වයක් තියෙනවා. මේ පාපෙදියේ QR ස්කෑන් එකක් තියෙනවා. QR කෝඩ් එකක් තියෙනවා. ඒ QR කෝඩ් එක හරහා තමයි අපිට මේක ස්කෑන් කරන්න පුළුවන්. ඉතින් ස්කෑන් කළා තමයි අපිට මේ පාපෙදිය ඉදදී ගන්න පුළුවන් වෙන්නේ. ඉදදී ගන්නවා කියන්නේ විනාඩි 20කට සාමාන්‍ය යුවන් 1.5 වගේ ඉතා සුළු මුදලකින් තමයි මේක පුළුවන් වෙන්නේ. තව දෙයක් කියන්න ඕන. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා චීනයේ මුදල් නෝට්ටු ආසියෙන් පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වෙනුවට Alipay, Rexin Pay වගේ උදාහරණ ගත්තොත් මොබයිල් ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඒකෙන් තමයි මුදල් පුරමාරු කරගන්නේ, පාවිච්චි කරන කඩේකට ගියත් අපි ස්කෑන් කරලා ගන්න, බලුවමුතුවක් ගන්න එහෙම. ඒ වගේම තමයි මේක. මේ QR කෝඩ් එකක් තියෙන එක ස්කෑන් කරලා තමයි අපිට පාපදී ගන්න පුළුවන් වෙන්නේ. මිනිත්තු 20කට විනාඩි 20කට යුවන් 1.5 වගේ ඉතින් කුඩා මුදලකින් අපිට මේක පාවිච්චියට ගන්න පුළුවන්. ඒ වගේම තමයි පාපදී වගේම e-scooters උත් තියෙනවා. ඒක ඉලෙක්ට්‍රික් වලින් භාවිත වෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් වලින් තමයි ඒක ආරෝපණය කරගන්නේ. e-scooters උත් ඒ වගේම තමයි විනාඩි 20කට ඒ යුවන් 3ක් වගේ සුළු මුදලක් තියෙන මෙතන නැහැ. ගොඩක් දුරට මම ඉන්නේ විශ්වවිද්‍යාලයක් ඇතුළත. විශ්වවිද්‍යාලය ඇතුළත ගොඩක් දුරට පාපෙදි තමයි මෙතන තියෙන්නේ. e-scooters උත් තියෙනවා විශ්වවිද්‍යාලේ. සාමාන්‍ය වැඩිපුර තියෙන්නේ පාපෙදි. ඇත්තටම මේ වගේ දැන් මේ නිල් පාට වර්ණයකින් යුක්ත පාපෙදි. ඉතින් මේ වගේම තවත් පාට තියෙනවා, කහ පාට තියෙනවා, කොළ පාට තියෙනවා. ඒ කියන්නේ මේක වෙනම ආයතනයකින් කරන එකක්. මේක හෙලෝ රයිඩ් කියලා ආයතනයකින් කරන එකක්. තව තියෙනවා ඔය කහ පාට වෙන කම්පැනිස් වලින් කරන ඒවා. ඉතින් වැඩිපුර සාමාන්‍යයෙන් චීනයේ තියෙන මේක තමයි මම හිතන්නේ මුලින්ම මේ පාවිච්චියට ගත්තේ. ඒ කියන්නේ පාවිච්චි කරන්න ගත්තේ මේ බයික්ස් තමයි. ඉතින් ඇත්තටම මේක මම නම් කියන්නේ ඒක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් මේක චීනයේ ගොඩක් දුරට පාවිච්චි වෙන එකක්. ඉතින් අර ප්‍රවාහන මාධ්‍ය පොඩි දුරකට එහෙම යනවා නම් විනාඩි ගානක දුරකට යනවා නම් ඉතින් විශේෂයෙන් පාපදයක් ගත්තොත් අනිවාර්යයෙන් සෞඛ්‍යයට හිත කරයි. අපිට එහෙන් එක්සර්සයිස් එකක් වෙනවා. අපිට වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි e-scooter එකක් ගත්තොත් අපිට ඉක්මනට ගමන යන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක හොඳ ප්‍රවාහන මාධ්‍යයක්. අපි බලමු දැන් කොහොමද මේ බයිසිකලයක් ගන්න කියලා. අපි දැන් ඒක බලමු. I wanna dance in the lights. I wanna rock your body. I wanna go for a ride. Hop in the music. හරි. ඉතින් මේ අපි කියපු e-scooter එක තමයි මේ මගේ ඉස්සරහා තියෙන්නේ. මෙතන මගේ ළඟ තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම හරි හුරුබූටි මේ scooter එක. ඒක සාමාන්‍යයෙන් කතා කරත් ඉතින් මේක හරි අර user friendly. ඉතින් මේක දෙන්නෙකුට විතර යන්න පුළුවන් ඇත්තම කිව්වොත්. එතන ඉස්සරහා කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. ඉතින් මේ කම්පාර්ට්මන්ට් එකේ දැන් සාමාන්‍ය මෙතන හෙල්මට් එකක් දාන්න. ඉතින් මේ හෙල්මට් එක නෑ මේ බයිසිකල් අපිට හෙල්මට් එකක් තියෙන එකත් ඇත්තට අහුවුන්නේ නෑ. මේකේ දැන් ඉතින් අපිට මොකක් හරි බඩුවක් මේකේ දාගෙන යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ බයිසිකලේ ඇත්තට මේ අපේ රටේ තියෙන බයිසිකල් වල පොඩ්ඩක් සමානයි. අර ඒකේ චූටි එකක් වගේ නිකන් අර පොඩි කියුට් එක ලස්සනයි. ඒ විතරක් නෙමෙයි මෙතන බ්‍රේක් ලයිට් එක තියෙන සුදුසු පරිදි. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ බයික් එක ඇත්තට හොඳ බ්‍රේක් සිස්ටම් එකක් තියෙන්නේ. අපි හිතනවට අතර සමහර අය හිතනවා ඉතින් මේ බයිසිකල් වල සාමාන්‍ය ඔය මේක නෝමල් බයිසිකලයක් අරන් යන පොදු කඩේට වල පාවිච්චි කරන එක කියන නමුත් ඇත්තට එහෙම හිතුවට ඇත්තට මේක හොඳ තත්ත්වයක තියෙන e-scooter එකක් කියලා මට කියන්න පුළුවන්. මට ගැරන්ටි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙතන ඇක්සලරේටර් එක තියෙනවා. ඒ වගේම බ්‍රේක් සිස්ටම් එකම තියෙනවා. මෙතන ඉතින් අපි සාමාන්‍ය විදියට හෝන් එකක් නෙවෙයි තියෙන්නේ. බෙල් එකක් තියෙනවා. ඉතින් ඇත්තට මේක මාර ලස්සනයි. මට නම් ඒක ලස්සනයි. ඉතින් කොහොමද දන්නේ? ඉතින් ඇත්තටම මේක සුපිරි බයික් එකක්. හරි අපි මේක අරන් බලමු. ඉතින් අපි දැන් මේ බයිස්කලේ දාගන්නවා නම් දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා මම මුලදී කිව්වා වගේ Alipay, Rexin Pay වගේ ඇප්ලිකේෂන්ස් යූස් කරන්න පුළුවන්. ඒ විතරනේ මේකටම ඇප්ලිකේෂන් එකක් තියෙනවා. නමුත් දැන්ට මම මේකම Alipay වල එහෙම අර මේකම ඇතුළේම ඇප්ලිකේෂන් තියෙන නිසා මම Alipay යූස් කරනවා දැන්ට.
හරි දැන් අපි කිව්වා වගේ බයිසිකල් ස්කෑන් කරලා දැන් අපි මිලදී අරන් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ බයිසිකලේ අපි ගත්ත විදිය දැන් මෙතන යුවන් 3 කියලා පෙන්නනවා. දැන්ට විනාඩියක් විතර අපි විනාඩියක් ගත වෙලා තියෙන්නේ. හරි දැන් අපි ඉතින් මේ බයිසිකලේ අරන් තියෙන්නේ. දැන් අපි ඉතින් බයිසිකලේ අරන් තියෙන්නේ. අපි දැන් අපේ ගමන යමු. හරි අපි තවත් ප්‍රවාහන මාධ්‍යයක් ගැන කතා කරන්න චීනේ ගමනාගමනය ගැන කතා කරනවා. පොඩ්ඩ මේ වාහන යනවා මේ වාහන පොඩි ඒක අපි ඒක මගහැරලා අපි වැඩේට යමු. හරි අපි ප්‍රවාහන මාධ්‍ය ගැන කතා කරනවා නම් දැන් මම ඉස්සරහා තියෙන්නේ සබ්වේ ස්ටේෂන් එක. ඉතින් චීනේ ගොඩක් දුරට හරිම ප්‍රසිද්ධයි සබ්වේ ස්ටේෂන්ස් මෙට්‍රෝ ස්ටේෂන්ස්. සබ්වේ මෙට්‍රෝ කියන එකට අපි සාමාන්‍ය සරලව කියනවා නම් සබ්වේ එකක් මෙට්‍රෝ එකක් කියන්නේ ටික කෝච්චිය වගේ කියලා හිතමුකෝ. ලංකා කෝච්චිය වගේ නෙවෙයි මේක. නමුත් මේක කෝච්චියට වඩා හාත්පසින්ම වෙනස්. ඉතින් හාත්පසින් වෙනස් කියන්නේ මේක ඉතා ටිකක් කුඩායි කෝච්චියට වඩා හරිම කුඩායි. මේක විදුලියෙන් ගමන් කරන්නේ. විදුලි බලයෙන් තමයි මේක ගමන් කරන්නේ. ඉතින් මේක ඇත්තටම කියනවා නම් ලංකාවේ මේ සිස්ටම් එක නෑ ඇත්තටම. ඉස්සරහට හැදෙනවා කියලා කියනවා. අපි බලමු ලංකාවේ මේක බොහෝ හැදෙයි. ඇත්තටම TNG දැන් මම ඉන්නේ TNG වල. TNG වල වෙනම සබ්වේ සිස්ටම් එකක් තියෙනවා. දැන් මේක සබ්වේ එක. ඉතින් මේක ටිකක් කෝච්චිය වගේ පෙනුනට මේක ඇත්තටම මේක ටිකක් පොඩි. ඇතුළට ගියාන් පස්සේ ඔයගොල්ලෝ මම පෙන්නන්න ගිහිල්ලා. ඉතින් ඇත්තට මේක ලංකාව අපිට හරිම විශේෂයි. මොකද මේක කිලෝමීටර් 70ක දුරකට ඉතා ක්ෂණිකව ඉතා වේගෙන් යන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් කියනවා නම් අපි යන්න ඕන මේජියන්ඩාව වලට නම් දැන් මම මේජියන්ඩාව කියන්නේ දැන් මම ඉන්න පැත්තට වඩා ටිකක් එහා. ඒ කියන්නේ ඉතා කොනේම තියෙන පැත්තක්. ඉතින් සාමාන්‍යයෙන් කිලෝමීටර් 70ක් වගේ තියෙනවා. අපිට ඉතා ලේසියෙන් විනාඩි 20ක් වගේ ඉතා පොඩි කාලෙකින් ටක් ගාලා යන්න පුළුවන් මේ කිලෝමීටර් 70ක් දුරින් තියෙන නගරෙට. ඉතින් ඒක හරිම විශේෂයි. ඉතින් මේ අපිට හැම තැනකම ඔය රේල්වේ සිස්ටම් එකේ තියෙන සිටිය මේ කියන්නේ මැප් එක හැම තැනම තියෙනවා. ඒ කියන්නේ සබ්වේ එක ඇතුළෙත් තියෙනවා. ස්ටේෂන් එක ඇතුළෙත් තියෙනවා. අපිට හොයාගන්න පුළුවන් දැන් මම යන්න ඕන අහවල් තැනට නම් අපි හොයනවා මේ කොහෙද ඒක තියෙන්නේ. හරි. අපිට හම්බුණා. අපිට අක් ගාලා ඒක තියෙන තැන කොහොමද යන්නේ කියලා බලනවා. ටික අපිට මේ රේල් මේ ලයින් එකෙන් ගිහිල්ලා ඒ කියන්නේ ලයින් 6 එකෙන් ගිහිල්ලා අර ලයින් එකට පැන ගන්න ඕනේ. එහෙම කියලා තිබ්බට ඒක ඊට ශනිකව සිද්ධ වෙනවා. හැම විනාඩි 5න් පාට මෙට්‍රෝ එකක් අනිවාර්යෙන්ම යනවා. සාමාන්‍ය ඒක ඇත්තටම විශේෂයි. මේ ටික සාමාන්‍යයෙන් ගොඩක් හොඳයි ඉතින්. හරි අපි ගිහිල්ලා බලමු මෙට්‍රෝ ස්ටේෂන් එකට තව දෙයක්. මේකෙත් අපිට ටිකට් එක ගන්නව නම් අපිට විශේෂ දෙයක් තියෙනවා. අපි අර කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ දන්නවා චීනේ මුදල් නෝට්ටු ඒවා පාවිච්චි වෙන්නේ නැහැ. ඒකට තමයි මොබයිල් ඇප්ලිකේෂන්ස් තියෙන්නේ. Alipay, Eximpay ඒ වගේ සාමාන්‍ය චීනේ තියෙන ප්‍රධානම ඇප්ලිකේෂන්ස් දෙක. ඉතින් ඒ දෙකෙන් එකක් යොදාගෙන අපිට ටක් ගාලා ඊසිලි අපිට යන්න පුළුවන් අපේ මෙට්‍රෝ එකට. අපේ සබ්වේ ස්ටේෂන් එකට ඇතුළට. ඉතින් අපි ගිහිල්ලා බලමු. කමු. දැන් මේ මට තව දෙයක් කියන්න බැරි වුණා. දැන් මේ මම ඉන්නේ දාශිචන් ස්ටේෂන් එක. ඉතින් මේ දාශිචන් ස්ටේෂන් එක ලොකේටඩ් වෙන්නේ TNG වල. ඉතින් TNG වලට වෙනම රේල්වේ සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේම අපි බීජිං වලට ගියත් අපි චෙන්ඩු වලට ගියත් ඔය චීනේ තියෙන ප්‍රධාන නගර වලට ගියත් ඒගොල්ලන්ට වෙන වෙනම තියෙනවා මේ සබ්වේ රේල්වේ ස්ටේෂන් සිස්ටම් එක. ඉතින් ඒක ඇත්තටම විශේෂයි. දැන් මම ඉන්නේ TNG රේල්වේ සිස්ටම් එක ළඟ. රේල්වේ කියන්නේ ඔය සබ්වේ සිස්ටම් එකේ. ඉතින් දැන් අපි ගිහිල්ලා බලමු. ඉතින් මේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරලා තමයි අපේ සබ්වේ එකට යන්නේ. 送阿叔茶具，他研墨下笔，直接给我4个字算大展宏图，大事亲手提笔出，大展宏图搬来放在办公室，哎，大展宏图关公都点头，有料，鸿运不能总。 ඉතින් අපිට මේ පැනල් එකෙන් බලා ගන්න පුළුවන් අපි ඊළඟට යන ස්ටේෂන්ස් ටික. ඉතින් ඇත්තටම කියනවා මේ සබ් එක හරිය නිශ්ශබ්දයි. මිනිස්සු ඉතින් හැප්පාසෙන් තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන මේ සබ් එකේ ගමන් කරනවා. ඉතින් මට තව දෙයක් කියන්න තියෙනවා මේ සබ්වේ ස්ටේෂන් එක ඇත්තටම ලස්සනට පිළිවෙලට තාක්ෂණය යොමු කරලා නිර්මාණය කරලා තියෙනවා. ලස්සන Porsche 911 කාර් එකක්. හරි. ඉතින් කාලේ ටික
අඩු වීගෙන එනවා. ඉතින් ඇත්තටම මේ කාලෙත් අපිට ගොඩක් බාධා සිද්ධ වෙනවා ඒ අතරෙම. නමුත් කමක් නැහැ. අපි ඉස්සරහට වාහන සම්බන්ධයෙන් ප්‍රවාහන සම්බන්ධයෙන් අපි ඉස්සරහට තවත් වැඩසටහන් අපි ගෙනත් දෙනවා. ඉතින් අදට සමුගන්න. ඉතින් මම ජලක චන්දිර චීනේ ටියන්ජින් වල සිට